මම මහින්ද ගුරුගේ සමස්ත ලංකා සෞඛ්‍ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්. අපි අද මේ පුරුට්ටාපන රෝහලේ මේ මොහොතේ ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන් පහුගිය කාලේ අපි මේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ රෝහලේ කරන යකටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කරලා ඔහුට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ගන්න, එහෙම නැත්නම් අපිට උත්තරකීය විදිහට ඔහුට විරුද්ධව මෙවැනි පෙළගැසීමක් වෙන්න වෙනවා කියන පණිවිඩය දීලා තිබුණේ. හැබැයි ඒකට අදාළ බලධාරීන් යම් නිසි උත්තරයක් දෙන්නේ නැති එකත් එක්ක ඔහු හිතුවක්කාරී විදිහට මේ ඔහුගේ අර අත්නෝගත පාලනය දිගින් දිගටම කරගෙන යනවා. එක පැත්තකින් අපේ කාර්ය මණ්ඩල අපහසුපත් වෙනවා වගේම අහිංසක රෝගීන් දැඩි අපහසුතාවයටපත් වෙනවා. එකක් තමයි මෙතෙක් රෝහල තුනක් ක්‍රියාත්මක වුණු යම් සායන නතර කරන්න ඔහු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහුට හිතවත් කාර්ය මණ්ඩල පාවිච්චි කරමින් වෘත්තීය සමිති නායකයන් මර්ධනය කරන්න අදාළ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා, වර්තමාන ආණ්ඩුව ගෙන යන මේ වැඩපිළිවෙලට බාධා කරන වැඩපිළිවෙලක් දෝ මේ අධ්‍යක්ෂකවරයා කියන්නේ කියලා. මොකද ඔහු චේතනාන්විතව යම් දේවල් කරන ඒවත් එක්ක අපිට පේනවා ඔහුගේ භාවිතාව මේ ආණ්ඩු විරෝධී ජනතාව අපහසුපත් කරන වැඩක් කරන්න කියලා. ඒ නිසා අපි මේ මොහොතේ වගකිය යුතු පාර්ශවයන්ට බලධාරීන්ට අවධානය කරනවා මේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් යම් තීරණයක් ශනිකව ගත යුතුයි. එහෙම නැත්නම් මේක හෙට දවසේ රෝගී සත්කාර සේවාවට බාධාවක් වෙනවා අනිවාර්යෙන්. මොකද අපි මේ පටන් ගත්ත ආරම්භ කරපු වෘත්තීය ක්‍රියාමාර්ගයේ මොහු මේ ආයතනෙන් මාරු අයින් කරනකම් අපි මේක ක්‍රියාත්මක කරනවා කියන පණිවිඩය ලබා දෙනවා. ඒ වාගේ විශේෂයෙන් අපි අවධානය කරනවා පහුගිය කාලේ පුරාවටම අපේ හඬට ඇහුම්කන් නොදුන්නු පාලකින් මේකට වගකිය යුතුයි. ඒ නිසා මේ සඳහා යම් නිශ්චිත උත්තරයක් ශනිකව ලබා දිය යුතුයි. එහෙම දෙන්නේ නැත්නම් අපි මේ පාලකයා මේ අමනෝච්ච ඒ කියන්නේ තමන් අර සිල්ල කඩය පාලනය කරනවා වගේ තැනකට මේ රෝහල පත් කළා තියෙන. එක පැත්තකින් වැඩ කරන අපේ වෘත්තිකයන් අපහසුතාවට පත් කළා තියෙන, රෝගී සත්කාරකම් බිඳවට්ටලා තියෙන මේ පාලකයා. ඒ කියන්නේ යමන් නොතේරෙන අමනෝඤ්ඤ පාලකෙක්වට පත් වෙලා තියෙන මොහු වහාම මේ තනතුරින් ඉවත් කළ යුතුයි කියන අවධාරණය අපි තවත් නැවත කියා සිටිනවා. රෝහලේ ප්‍රධාන ඖෂධ වේදිනිය නිරෝෂා ශාමලී ජාසිංහ. ඇත්තටම මේ රෝහලේ මත්පැන් පාවිච්චි කරලා හැම සෙක්ෂන් එකටම තර්ජනාත්මකව හැසිරිච්ච කාර්ය සහායකයෙක් හිටියා. එයා ඩිරෙක්ටර්ගේ ගෝලයා විදියට වැඩ කරේ. ඉතින් එයා දිගටම පාවිච්චි කරා මේ අනිත් මිනිස්සු බය කරන්න, තර්ජනය කරන්න. ඖෂධාගාරයෙන් ට්‍රැමඩෝල් වංචාවක් සිදු වුණා. ඒකට එතන හිටපු ඖෂධ වේදිනියකුත් සම්බන්ධයි, මේ ගෝලයාත් සම්බන්ධයි. ඒ අවස්ථාවේදී මම මේ ට්‍රැමඩෝල් චෙක් කරාම ට්‍රැමඩෝල් 500ක ෂෝටේජ් එකක් ආවා. ඒක මම දැනුම් දුන්නා. නමුත් ඒක සම්බන්ධයෙන් සාධාරණ ක්‍රියාමාර්ගයක් සිද්ධ වුණේ නැහැ. මේ මට ලියුමක් ගැහුවා කිසිම හිඟයක් නැතිසේ සලකා කටයුතු කරන්න කියලා. ඒ අවස්ථාවේදී මම එතනින් නවතින්න නැතුව මම මේක පිළිගන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශනයක් ඉල්ලලා හිටියා මේක මම ඔප්පු කරනවා කියලා. ඒ අනුව ඒ විමර්ශන කටයුතු දැන් සිද්ධ වෙලා ඒක ඔප්පු වෙලා තියෙනවා. දැන් අවසන් අධීරයේ තියෙන්නේ. දිගින් දිගටම තර්ජනාත්මකව ලිපිනිකුත් කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව. හැබැයි අපි මේ රාජ්‍යයේ අරමුණ රෝගී සත්කාරක සේවා පවත්වා ගැනීම, දූෂණයට සහ වංචාවට විරුද්ධව වැඩවීම අපි මොන දේ මොන දුන්නත් අපි අවංක රාජ්‍ය නිලධාරීන් විදියට වසර 30ක් මගේ සේවා කාලය මම අවංකව පෙනී සිටිනවා. බයෝමෙඩිකල් ඉංජිනේරින් එකෙන් අපිට ගිය අවුරුද්දට ලක්ෂ 150ක් වෙන් කරලා දුන්නා. නමුත් ඒකේ අවශ්‍ය කරන විස්තර අපි ඔක්කොම මේ උපකරණ අවශ්‍යයි කියලා අපි රාගවරවලට යොමු කරත් මේ දක්වා අපිට මේ මුදලෙන් රුපියලක්වත් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. ගිය අවුරුද්දේ කිසිම බඩුවක් ගන්න බැරි වුණා. මේ අවුරුද්දේ අපිට ලක්ෂ 200 ගානක ප්‍රතිපාදන හම්බුණා. ගිය අවුරුද්දේ ඕඩර් කරපු බඩු බොහොම අමාරුවෙන් කතා කළා. මේ අවුරුද්දේ කොටසක් ගත්තා. ඉතින් දිගින් දිගටම කළමනාකරන කම්පියුටර් රැස්වීම වලදී එතුමා කියන්නේ මේ රාගමින් මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ පරිපාලකයන් වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා
ඊළඟට පරිපාලන නිලධාරීතුමා ඉතින් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමාගේ වගකීම තමයි අපේ මාතෘ රෝහල වන රාගම රෝහලින් ඒ කටයුතු ටික කරගෙන යනවා. ඒක සිද්ධ වෙලානේ. මම ඉෂාරා මදුරංගී මේ රෝහලේ සමස්ත ලංකා හෙද සංගමේ ලේකම්. එතකොට අපේ ප්‍රධානම ගැටලුව තමයි මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා අනීතික විදිහට සදාසරණ කියන පුජ්‍යලික ආයතනයත් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙනවා. එතකොට මේ රෝහලේ ඉන්න රෝගීන්ට ගන්න පුළුවන් එම ආයතනයේ ඉන්න උපස්ථායකයෙක් විතරයි. ළඟ ඉන්න අසල්වාසියෙක්වත් එහෙම නැත්නම් තමන්ගේ ඥාතියෙක්වත් ළඟ තියා ගන්න බෑ. එතකොට ඒ ගන්න පුළුවන් වෙන්නේ සදාසරණ උපස්ථායකයෙක් ඉන්න උපස්ථායකවරයෙක් විතරයි. එතකොට එයාට අනිත් රෝහල් වලට ගෙවනවට වඩා වැඩි ගාණක් මේ අපේ අසරණ රෝගීන් මුදලින් ගෙවන්න වෙලා තියෙනවා. සාමාන්‍ය අනිත් රෝහල් වල රුපියල් 3000ක් ගන්නවා. අපේ රෝහලේ රුපියල් 5000ක් වගේ මුදලක් ගෙවනවා දිනකට ඒ සදාසරණ ආයතනයට. ඒක පළවෙනිම කාරණේ. ඒතකොට ඒකත් එක්ක හෙදියන්ට ලොකු බලපෑම් එල්ල කරලා තියෙනවා. මොකද ඒකට බයිස්ටෑන්ඩර් පාස් එකක් අපි ලියන්න ඕනේ. ඊළඟට බයිස්ටෑන්ඩර්ට අවශ්‍ය නීතිමාලාව අපි කියලා දෙන්න ඕනේ. බයිස්ටෑන්ඩර් පාස් එක ඩිරෙක්ටරේට් ඒවල අපි ඒක ඇප්‍රූව් කරගන්න ඕනේ. එතකොට ඒ එවන කාල සීමාව ඒක ඇප්‍රූව් වෙන කාල සීමාව තුළ ඒ රෝගියාගේ වෙන සියලුම අඛණ්ඩ සෞඛ්‍ය කටයුතු ටික අඩාල වෙනවා. සමහර වෙලාවට රෝගියාට ෆිසියෝതെරපි යන්න බෑ, ඔකියුපේෂනල් තෙරපි යන්න බෑ. රෝගියාගේ සියලුම රෝගී සත්කාරික සේවාව බිඳ වැටිලා අඛණ්ඩව සිදුවෙන එක බිඳ වැටිලා මේ පාස් එකක් නිසා අපි ෆයිල් ටික හිර කරලා තියෙනවා ඩිරෙක්ටර් ඔෆිස් එකේ. එහෙම නැත්නම් ඒ යෝගී ඔෆිස් එකේ. ඊළඟට අපේ සියලුම එන පෙටි කෑෂ් මුදල් වලින් මේ අසාධාරණ විදිහට රූපලාවන්‍යාගාරයක් හදලා තියෙනවා. ඊළඟට හෙදියන් විදිහට ඉන්න යුනිට් වල ඒ කියන්නේ දියවැඩියා අධ්‍යාපන හෙදියගේ තනතුර එක්කම නැති කරලා තියෙනවා. ඊළඟට මේ මෑතකදී සෞඛ්‍ය අධ්‍යාපන හෙදියගේ තනතුර නැති කරන්න උත්සාහ කරා. ඊළඟට විඩ හැම අවස්ථාවකදීම තියෙන්නේ රෝහලේ ක්‍රියාකාරීත්ම විමර්ශන සිදුවන මේ අදූරදර්ශී ක්‍රියාකාරකම් වලට විරුද්ධ වන හෙදියන්ට පෞද්ගලිකව පරිගැනීම් සිදු කරනවා. හැම වෙලෙම කරන්නේ එක්කෝ නිදහසට කාරණා ඉල්ලලා ලිපි ලිකුත් කරන එක කරනවා. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට වෙන ඒ ඉන්න වාට්ටුවේ වෙන වාට්ටුවකට යන්න ලිපි ලිකුත් කරනවා. ඒ වගේ හැම වෙලෙම මානසික පීඩනයකට ලක් කරනවා මේ හෙදියන්න. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයවත් ඒ විදිහම ඒගොල්ලෝ ඉන්න සේවා ස්ථානයේ වෙන සේවා ස්ථානයකට දානවා. ඒකට විරුද්ධව නැගී සිටිනොත් මේ සියලු අසාධාරණකම් වෙනවා. මම හෙද නිලධාරී ගීත් අමරසිංහ සමස්ත ලංකා හෙද සංගමේ රෝහල් ශාඛාවේ සභාපති. අපි දැනට අද දිනේ මේ සංකේත විශේෂයෙන් අපේ මේ රෝහලේ අපි ගොඩාක් විශේෂයෙන් හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාමත් රෝගීන්ගේ වෙනුවෙන් රෝගී යහපත වෙනුවෙන් ඉතාමත් මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. ඒ වැඩ කටයුතු කිරීමේදී අපිට මේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද මෙතන ඉන්න අසරණ රෝගීන්. ඒ රෝගීන්ට විවිධ බලපෑම් ඇති වෙන ආකාරයෙන් තමයි මේ අධ්‍යක්ෂකවරයා කටයුතු කරන්නේ. මොකද අපේ මානසික සෞඛ්‍ය හරියට පවත්වා ගත්තේ නැත්නම් අපිට මේ හරියට වැඩ කටයුතු කරන්න බෑ. මොකද මේ අපේ ඉන්න වෘත්තීය මේ සංගම් නායකයෝ එහෙම නැත්නම් මේ කටයුතු වලට විරුද්ධව මේ කතා කරපු ගමන් ඔවුන් ඒකකින් අයින් කරනවා. එහෙම නැත්නම් ඒකක වහලා දානවා. ඊළඟට විශේෂයෙන් සමාජයට දෙන්න පුළුවන් පහසුකම් නැති කරනවා. විශේෂයෙන් දන්ත සායනය වහලා දාලා මේ ගමේ ඉන්න මිනිස්සුන්ට තිබ්බ පහසුකමක් නවත්තලා තියෙනවා. ඒ වගේම මේ සදාසරණ කියන ආයතනය සමග මේ ගිවිසුම් ගහලා ඉවරලා විශේෂයෙන්ම අසරණ රෝගීන්ට මේ තමන්ගේ පවුලේ කෙනෙක්වත් තියාගන්න බැරි මට්ටමට ඇති කරලා තියෙනවා. ඔවුන් එළෝ පන්නා හරිනවා. මොකද අර ආයතනයෙම කෙනෙක් තියලා මේ කියන්න ඕනේ කියලා නීති පනවලා. ඒක ඇත්තටම අපිට හෙද නිලධාරීන් වශයෙන් ඇත්තටම මානසික වාදයක් වෙලා තියෙනවා. මොකද මේ අවශ්‍ය රෝගී සත්කාරයට වඩා ඒ සත්කාර තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ පරිපාලන විරුද්ධව අපි දැන් මේ මම හිතන මාස 6ක විතර ඉඳලා දිගටම අමාත්‍යාංශ ආදාළ නිලධාරීන් දැනුවත් කරමින් විවිධ දේවල් කටයුතු කළා. නමුත් මේක ඉදිරියට දිගටම මේ පරිපාලකයාට යම්කිසි මේ කාගෙන් හෝ ලැබෙන අනුග්‍රහයක් යටතේ දිගටම මේ කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා ඒට විරුද්ධව තමයි අපි මේ කටයුත්ත දිගටම පවත්වාගෙන යන්න තීරණය කළේ. එසේම මේ වෙනකොට වර්තමාන රජයේ රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. භෞතික සම්පත්, මානව සම්පත්, ඖෂධ මේ සියල්ල අඛණ්ඩව ලබා දීමේ තීව්‍ර තත්ත්වයක් තුළ ඇත්තටම වෘත්තීය සමිතිවලට අපේ කාර්යභාරය වන්නේ ඒකට සහයෝගය දැක්වීම. ඒ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලය පැහැදී ඉන්නවා. සූදානම් ඉන්නවා. හැබැයි මේකට බාධා කරන්නේ මේ පාලකයෝ. ඒක විශේෂයෙන්ම තියෙන්නේ. අපි මෙතුමාගෙන් ඉල්ලා සිටින මේකට බාධා කරන්න එපා. ඇත්තටම මේක අවසානයේ රජයේ අපහසුතාවටපත් වීමක්. රජයේ වැඩපිළිවෙලට බාධා කිරීමක්.
ඔහු ඒක අකණ්ඩව කරමින් සිටිනවා. චේතනාන්විතව කරමින් සිටිනවා. සංවිධානාත්මක කරමින් සිටිනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ රජයේ මැදිහත් වෙලා මෙවන් දූෂිත නිලධාරීන් ඒ වගේ මේ වැඩපිළිවෙලට බාධා කරන නිලධාරීන්ට වහාම ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක. ඒතෝ අපි සමස්ත ලංකා හෙද සංගමයේ විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ලිඛිතව දන්වලා ඉවර වෙලා විමර්ශනයක් ආරම්භ වුණා. ඒ විමර්ශනය ඉතාමත් හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වෙලා යද්දී ඒක අතරමඟදී එනහිටීමකට ලක් කළා ඉහළ බලපෑමක් යටතේ. අපි ඒ විමර්ශනයේදී මේ සියලුම තොරතුරු අපි ලබා දීලා තියෙනවා. නමුත් ඒ විමර්ශනයේට ඉහළ බලපෑමක් යටතේ මේක මේ හරියට ක්‍රියාත්මක වීම එන හිටිනවා හැම වෙලෙම. අද දවස පුරාම අපි මේ විරෝධතාවය පවත්වනවා. හෙට උදේ 7 සිට 11 දක්වා මේ අඛණ්ඩව විරෝධතාවය පවත්වලා ඉවර වෙලා අපි මේ දිගටම ඉදිරි දින කිහිපය පුරාම මේ විදිහට දැනුවත් රෝගීන් සහ ඥාතිනුත් දැනුවත් කරමින් අපි අපේ මේ කටයුත්ත පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි රෝගීන් අපහසුතාවයට පත් කිරීමටවත් මේ රජය අපහසුතාවයට පත් කිරීමටවත් නෙමෙයි මේක මේ අදුරුදර්ශී පාලකයාට විරුද්ධව වීම කටයුතු කිරීමක් පමණයි මේක. නැතුව අපි රෝගීන්ට මේ හානියක් කරන්නවත් ඒ විදිහට වැඩක් කරන්න නෙමෙයි අපේ බලාපොරොත්තුව. රෝගී සත්කාරය වඩා හොඳින් පවත්වාගෙන යන්න තමයි අපේ මේ උත්සාහය.